දුර්ලභ වූ සම්බුද්ධ ධර්මයේ සැඟවිලා තියෙනවා පින්වතුනි සුගතියට යන සසර විමුක්තිය පිණිස හේතු වෙන ධර්මතාවයක්. ඒක තේරුම් ගන්න වටහා ගන්න අපහසුතාවය තමයි බොහෝ පිරිසකට තියෙන්නේ. මොකද මේ ලෝකේ මේ වර්තමානයේ වෙනකොට ඕන තරම් බණ ඇහෙනවා. බණ ධර්මයේ දේශනා කරන නාලිකා තියෙනවා ගොඩක්. ඊළඟට සමාජ මාධ්‍ය වලින් පුවත්පත් වලින් විවිධ ආකාරයෙන් බණ අහන්න අපිට අවස්ථාවන් සැලසීලා තියෙනවා. ඒ ධර්මය වටහා ගන්න, තෝරා බේරා ගන්න, අවබෝධ කරගන්න හැකියාවක් නැති එක තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපි මේ විදිහට කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල බණපදයක් අහන්න ලැබීම අපි භාග්‍යවන්තය. ලැබීමම භාග්‍යවන්තකමක්. ඒ සඳහා ඒ නිර්මල බුදුබණ පදයක් ඇහෙන වෙලාවේදී බණපදයක් අහන්න ඕනේ කියලා හිතාගෙන හිතත් වගේම ගතත් තැම්පත් කර ගැනීමමත් භාග්‍යයක්. ඒකටත් හැමෝටම බෑ. සසර පුරුද්දක් තියෙන්න ඕනේ. මෙලෝ වශයෙන්ුත් ඒ සඳහා පුරුදුතාවයක් ඇති කරගෙන තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්වතුනි සාමාන්‍යයෙන් අර දේශපාලන කතාවක් වගේ නැත්නම් සංගීත සංදර්ශනයකදී වගේ ඔහොම වාඩි වෙලා නැත්නම් හිටගෙන ඒ දිහා බලාගෙන ඉඳලා ගත්ත දෙයක්වත් නැහැ, ලාභයක්වත් නැහැ, පාඩුවක්වත් නැහැ, නැකట్లా යන්න තියෙන. ඒ බණ ඇසිල්ලෙන් ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එහෙම බණ අහපු අය බුදුහාමුදුරන්ගේ කාලෙත් හිටියා. බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරන තැන්වලත් එහෙම ඇවිල්ලා වාඩි වෙලා පංචස්කන්ධය විතරක් තියාගෙන ඉඳලා නැකట్లా ගියපු අය බොහෝ පිරිසක් හිටියා. සමහරට අපිත් ඒ අතර ඉන්නේ නැති. හිත එතන පිහිටව ගත්තේ නැති නිසා, හිත ධර්මයට ඉඩක් දීපු නැති නිසා අපිට ඒ ධර්මයේ තියෙන රසය විඳ ගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ නිසා පින්වතුනි දැන් අපිට ප්‍රඥාවක් තියෙනවා. දැන් මේ කාලේ පින්වතුනි ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංචවිධ බලයම පිරිහෙමින් යන කාලයක්. සාර ධර්මත් එක්ක, බුදුදහමත් එක්ක, ගුණ ධර්මත් එක්ක ඒ සියල්ලත් එක්කම මිනිස්සුන්ට මනුෂ්‍ය ලෝකයේ මිනිස්සුන්ට ලැබෙන අර පංචවිධ බලය පිරිහෙමින් යනවා. මිනිස්සු ධර්මයෙන් ඈත් වෙලා අධර්මයට පුදුම විදි වේගකින් එකතු වෙනවා. පුදුම ඉක්මනට එකතු වෙනවා අධර්මයට. ලාභය, වාසිය, කීර්තිය, ප්‍රශංසා, නම්බුනාම, බලය, ධනය හේතු කරගෙන අධර්මයට කිට්ටු වෙනවා, හඹාගෙන යනවා, හැල්මි දුවනවා. අර මිරිගුවක් පස්සේ දුවන මුවෙක් වගේ මිනිස්සු හරියට අර දේවල් පස්සේ ගිහිල්ලා ධර්මයට පිටුපාලා අධර්මය හොයාගෙන යනවා. මම ඒක පැහැදිලි කරන්න උත්සාහ කරනවා මේ ධර්ම දේශනාවේදී. ඊළඟට පින්වතුනි එහෙම අධර්මය හොයාගෙන අධර්මය පසුපස්සේ යන එකේ ප්‍රතිඵලය තමයි අර ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ මිනිස්යන්ට ලැබෙන සසර පිනකට ලැබෙන මේ පංචවිධ බලය පිරිහෙමින් යන. ආයුෂ අඩු වෙලාද නැද්ද දැන්? මිනිස්යන්ගේ පරමායුෂ පුදුම විදිහට අඩු වෙලා දැන් ගිහිල්ලා. උපරිම ජීවත් වෙන්න පුළුවන් අවුරුදු 65යි 70යි. ඊට අඩු කාලයකදී මිනිස්සු මැරෙනවා. විවිධ අතුරු ආන්තරා කරදර බාධක විවිධාකාර දේවල් සිද්ධ වෙලා මිනිස්සු ඝාතනය වෙනවා, මැරෙනවා, මිය යනවා. ඒකට හේතුව තමයි අර විදිහට මේ අධර්මය පසුපස්සේ යන්නේ. වර්ණ සම්පත්තිය කියලා කියන්නේ මිනිස්සු විකෘති මිනිස්සු ඉපදෙන පුදුම විදිහට මේ ලෝකේ. විකෘති මිනිස්සු, මනස විකෘති වෙච්ච අය. ඊගාවට අතපය විකෘති වෙලා, කන්නාසාදී ඇස් ආදී විකෘති වෙලා. ඒ වගේ ශරීරයේ හරියට පිහිටන්නේ නැති විකෘති මිනිස්සු මේ ලෝකේ හරියට බිහි වෙනවා. ඒක මේ වෙන කවුරුවත් මේ විද්‍යාවේ ප්‍රශ්නයක්වත් නෙමෙයි ඒක. ඒක පින්වත්නේ තමන් කරගත්ත දෙයක් මේ. අධර්මයෙන් ජීවත් වෙලා ඒ වගේම පස්පව් වල නිරත වීම ඒක හොඳයි කියා පස්පව් වලම නිරත වීමේ විපාකය තමයි මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්න විකෘති වෙලා. ඒක එක්ක මනස විකෘති වෙනවා නැත්නම් මනස හොඳට තිබුණත් ශරීරය විකෘති. විකෘති ශරීරාංග තමයි තියෙන්නේ. හැම දෙයක්ම මේ වගේ ඔය විදිය පංච දුස්චරිතයේ යෙදීමේ විපාකය. ඊළඟට පින්වතුනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකන් ධම්මං අතීතස්ස. අතීතයේ ඉඳලා තිබුණ එක ධර්මයක්. ඒ ධර්මය තමයි මේ ලෝකේ බුදු කෙනෙක් මෙලොව පහළ වුණත් නොවුණත් පින්වතුනි මේ ලෝකේ තිබුණ ධර්මයක්. ඒ ධර්මය තමයි සත්‍ය. ඇත්ත නැති වෙච්ච තැන ඕනම අපරාධයක් කරන්න පුළුවන් නේද? ඇත්ත නැති වෙච්ච තැන ඕනම අපරාධයක් කරන්න පුළුවන්. මිනිස්සු ඉස්සර වෙලාම ජීවිතේ පුරුදු වෙන්න ඕනේ, පුරුදු කරගන්න ඕනේ ඊටාම වටින ගුණ ධර්මයක් තමයි ඇත්ත කතා කරන්නේ. මේ බණ අහනවා, භාවනා කරනවා, බණ කියනවා, බණ පොත් මේ පූජා කරනවා, බණ පොත් කියවනවා, අටපිරිකර පූජා කරනවා, කටින පින්කම් කරනවා, ඊළඟට මේ විහෙර විහාරස්ථාන චෛත්‍ය ආදිය ගොඩනගනවා. කට ඇරියොක් කියන්නේ බොරු සමහරලා. ඔක්කොම පින්කම් ටික කරනවා. කට ඇරියොක් කියන්නේ බොරු. තමන්ගේ පුංචි ලාභයක් වෙනුවෙන්, කීර්තියක් වෙනුවෙන්, නම්බුනාමයක් වෙනුවෙන්, ප්‍රශංසාවක් වෙනුවෙන්, පොඩි මේ ප්‍රශංසාවක් වෙනුවෙන් සමහරලාට. සංසාරේ ආත්ම දාස් ගාන බිත්තරයක් වුණා වගේ කට හදා ගන්නවා චූටි ප්‍රශංසාවක් වෙනුවෙන්. මොහොතක සතුටක් වෙනුවෙන්. ආත්ම දසදහස් ගානක්, ලක්ෂ ගානක් පිළිකා හැදිලා පණුව ගහලා කටවල් ගඳ ගහන තත්ත්වයට පත් කර ගන්නවා චූටි
අනිකුත් යහපතක් වෙනුවෙන් පොඩි ලාභයක් වෙනුවෙන්. ඒ වගේ පිටුතුනි බලන්න එහෙම මිනිස්සු ඔය බොරුව ඕකට කියනවා තව වචන මේ තව කියනවා මේ කෙබර කියලාත් කියන සමහර. ඔය වගේ එක එක වචන තියෙනවා සිංහල භාෂාවේ වචන තියෙනවාකට. ඔය මොකෙන් කිව්වත් බොරුව කියලා කියන්නේ ඇත්ත නොවන දෙයක්. ඒකෝ සිද්ධ වෙච්ච දේ නොවිච්ච දෙයක් විදිහට කියනවා. නැත්තම් නොවිච්ච දෙයක් සිද්ධ වුණ විදිහට කියනවා. ඒකයි කියන්නේ. ඇහිච්ච දෙයක් ඇහුනේ නැහැ කියනවා. නැත්තම් ඇහිච්ච නැති දෙයක් ඇහුණයි කියනවා. ඕක තමයි බොරුව කියන්නේ. ඊගාවට දැනිච්ච දෙයක් දැනුනේ නැහැ කියනවා. දැනුනේ නැති දෙයක් දැනුණයි කියනවා. ඕකට තමයි බොරු කියන්නේ. ඊට පස්සේ දැක්ක දෙයක් දැක්කේ නැහැ කියනවා. එහෙම නැත්තම් නොදැක්ක දෙයක් දැක්කයි කියනවා. ඒකට තමයි බොරුව කියන්නේ. රසය වුණත් එහෙමයි. රස දැනෙච්ච දෙයක් දැන් සීනි ටිකක් කාලා කවුරු හරි කියනවා මේක තිත්තයි කියලා. සමහරලාට සීනියකෙත් තිත්තරහක් වෙන්න පුළුවන්. එතකොට තිත්තරහ දැනුණත් කවුරුවක් සමහරු කියනවා සමහරලාට කියනවා නෑ පැණි රහයි කියලා. ඒක දැනෙච්ච දේ දැනුනේ නෑ කියන එකයි නොදැනෙච්ච දේ දැනුණා කියන එකයි තමයි බොරුව කියලා කියන්නේ. එතකොට යම් කෙනෙකුට ඔය කියන විදිහේ බොරුවක් කියන්න පුළුවන් නම් ඒ කියන්නේ දැක්ක දේ දැක්කේ නෑ කියන්න පුළුවන් නම් නොදැක්ක දේවල් දැක්ක කියන්න පුළුවන් නම් ඇහුණ දේවල් ඇහුනේ නෑ කියන්න පුළුවන් නම් ඇහිච්ච නැති දෙයක් ඇහුණා කියන්න පුළුවන් නම් ඒ වගේ පිංගුතුනේ ඒ වගේ බොරුවක් කියන්න පුළුවන් නම් ඒ වගේ අර කියන විදිහට පච කියන්න පුළුවන් නම් කෙබ්බයක් කියන්න පුළුවන් නම් මේ ලෝකේ කරන්න බැරි පාපයක් නෑ කියලා කියනවා භාග්‍යවතුන්. මේ ලෝකේ කරන්න බැරි පාපයක් නෑ. ඇයි ඕනම දෙයක් කියලා කිව්වේ නෑ කියන්න පුළුවන්. ඕනම දෙයක් කරලා කරේ නෑ කියන්න පුළුවන්. මොන දේවල් දැක්කත් මම දැක්කේ නෑ කියන්න පුළුවන්. ඇයි බොරු කියන කෙනාට කරන්න බැරි අපරාධයක් නෑ. ඕනම අපරාධයක් කළා මම එහෙම ඕවා දැක්කෙත් නෑ මං ඇහුවෙත් නෑ මං දන්නෙත් නෑ. එහෙම කියන මිනිස්සු ඉන්නවද නැද්ද? දැකලත් තියෙනවා, කරලත් තියෙනවා, කියලත් තියෙනවා, අහලත් තියෙනවා. මම දැක්කෙත් නෑ, මම දන්නෙත් නෑ, මම ඕවා ඇහුවෙත් නෑ, කිව්වෙත් නෑ, මට ඕවා අදාළත් නෑ කියන පැත්තකටලා පස්සේ. ඒ වගේ මිනිස්සෙන්ට කරන්න බැරි අපරාධයක් නෑ කියලා බුදුහාරු දේශනා කරනවා. එතකොට එහෙනම් කොච්චර බණ ඇහුවත්, කොච්චර බණ කිව්වත්, කොච්චර භාවනා කරත්, මොනතරම් පිංකම් කරත් බොරු කියන කෙනෙක් ඉන්නෝ නම් දුරින්ම දුරු කරන්න ඕනේ. හරිම භයානක අවියක් තමයි බොරුව කියලා කියන්නේ. එහෙම කියන කෙනෙක් ඉන්නවා නම් මොනතරම් පිංකම් කළත් ඒ අය අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනේ. මොකද එයාගේ බොරුව නිසා සමහරවිට එයා බොරු කියන්නේ මොනවා හරි ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ. පුංචි හරි ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ. දඬුවමක් විඳින්න වෙනවට ඒකෙන් ආරක්ෂා වෙන්නනේ. එහෙම නැත්නම් කවුරු හරි හොඳයි කියලා හරි අර අපි කියන්නේ මේ ලකුණු දා ගන්න වගේ. ඒ වගේ වැඩකට හරිනේ බොරුවක් කියන්නේ. එතකොට අපි වෙනුවෙන් අපි ගැන කියලා කාට හරි බොරු කියලා අපිව බිඳවන්න පුළුවන්. නැත්නම් අපිට බොරුවක් කියලා කවුරු හරි තරහ කරවන්න පුළුවන්. එතකොට මේ අපේ මේ පෘථග්ජන සිත බොරු කියලා ඉවරලා කෝපයෙන් අවුස්සන්න පුළුවන්. තරහ ගස්සන්න පුළුවන් බොරු කියලා. ඊගාවට වෛර බඳින තත්ත්වයටපත් කරවන්න පුළුවන්. අපිට බොරු කියලා සමහරලාට අපි ලව්වා ලොකු වරදක් කරව ගන්න පුළුවන්. දැන් මේ උදාහරණයකට යන්න. දෙන්නෙක් යන බොරු කියන කෙනෙකුයි අපි යනවා. ගිහිල්ලා කියනවා අර ගෙදර තියෙන වටිනා කියන මොනවා හරි දෙයක් තියෙනවා එළිය පහළිය ගන්න පුළුවන් තැනක. වටිනා කියන දෙයක් තියෙනවා. අර බොරු කියන කෙනාට මේක හොරකම් කරගෙන යන්න ඕනිකම තියෙනවා. කරන්න බැරි අපරාධයක් නෑනේ. හොරකම් කරගෙන යන්න ඕනිකම තියෙනවා. හැබැයි මෙයාට මේක ගන්න බෑ. අහුනොත් එහෙම එයානේ අහුවෙන්නේ. එයා කියනවා බොරු කියන කෙනා අනිත් කෙනාට කියනවා කියන්නේ අපිත් එක්ක ගියා නම් අපිට කියනවා අර ගෙදර ඉන්න කෙනා කිව්වා ඔයාට අරක ගන්න කියලා. ඔයා ඒක අරගෙන දාගන්න බෑග් එකට. අරක ගන්න කියලා කිව්වා අසවල් තැනට ගිහින් දෙන්න කිව්වා. නැත්තම් අසවල් තැනට ගිහින් තියන්න කිව්වා මේක. අපි ලව්වා අරක හොරකම් කරවලා ගිහිලා තිව්වගෙන් පස්සේ අර යනවා. අහුනොත් එහෙම අහුනොත් බොරු කියන කෙනා අහුවෙන්නේ නැහැ. අර ගත්ත අපි තමයි අහුවෙන්නේ. තේරෙනවද? මේ කිව්වේ සමහරලාට කල්යාණ මිත්‍රත්වයෙන් බොහෝම හිතයිශීව ළඟ ඉන්නවා අපි කරන පින්කම් වලටත් උදව් උපකාර කරනවා. බණත් අහනවා, සිලුත් ගන්නවා. නමුත් බොරු කියන කෙනෙක් ළඟ හිටියොත් ඕනම වෙලාවක අනතුරක් වෙන්න පුළුවන් අපිට. අපිට වැරදි පාරක යවෙන්න පුළුවන් අපි. නොදනුවත්කම නිසා. සමහරලාට අර හිතවත්කම නිසා කියන දේ අහන්න සිද්ධ වෙනවා අපිට. සමහරලාට අපි ලව්වා තව කෙනෙකුට ගලකින් ගස්සන්න පුළුවන්. මේ ඉතා සරල දේවල් මම මේ කියන්නේ මේ බොරුව කියන එක කොච්චර භයානක දෙයක්ද කියලා මම මේ කියන්න හදන්නේ. දැන් සමහරලාට මේ වගේ දේවල් අපි කරනවා දැකලා තියෙනවා. නොදන්න කාලේ සමහරලාට අපි අතනොත් වෙලා ඇති. පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ පිටිපස්සේ තමයි අපි ඉන්නේ. බොරු කියන කෙනෙකුත් අපි ගාව ඉන්නවා. කියනවා අන්න අරයට කතා කරන්නකෝ කියලා. නැත්තම් ගල් කැටයකින් හරි ගහලා මේ පැත්තට කතා කරන්නකෝ කියලා කියනවා. ඉතින් අර යාළුවා කියපු නිසා අපි ළඟ ඉන්න යාළුවා මිත්‍රයා නෑදෑය කියපු නිසා අපි අරයට ගලකින් ගහලා හරි ඇඟිල්ලෙන් ඇනලා හරි කියනවා මෙහෙට එන්න කියලා. ඇවිල්ලා කතා කරන් පස්සේ නෑ මං කිව්වේ නෑ මං අඳුරන්නෙත් නෑ මට වැඩක් නෑ කියනවා. සමහරවිට අර පුද්ගලයා කේන්ති යන කෙනෙක් නම් අපිට දෙයක් ඇනලා තමයි යන්නේ.
වෙන්නේ. බොරු කියන කෙනෙක් ළඟ ඉන්න එකේ මම මේ කියන්න උත්සාහ ගත්තේ සරල දෙයක්. ඊටාම සුළු දෙයක් මම මේ කියන්න තේරුම් කරන්න උත්සාහ ගත්තේ. ඒ වගේ අමාරුවේ වැටෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒ වගේ දේවල්. සමහර වෙලාවට හදිසියකට බස් එකට යන්න, කෝච්චියට යන්න, වාහනයකට නගින්න පාරටලා ඉන්නවා. දැන් බස් එකේ ඉන්නේ නැහැ. දැන් අද කෝච්චි නැහැ කියලා ගමන අරවලා ආපහු හැරිලා යනකොට එන්න කෝච්චිය යනවා. ඒ වගේ දේවල් ඕන තරම් සුළුෙන් හෝ පින්වතුනි විහිළුවට හරි සමහරු ඒක අහුණාගෙන් පස්සේ බොරු අහුණන් පස්සේ කියනවා නෑ මම මේ විහිළුවටනේ කිව්වේ. සාධාරණීකරණයත් කරනවා. සාධාරණීකරණයක් කරනවා. බණත් හරව ගන්නවා පින්වතුනි වගේ. දැන් මේ බොරු කියන අය, හොරකම් කරන අය බණත් හරව ගන්නවා කියලා කියන්නේ දැන් ඔන්න බණ අහගෙන ඉන්නකොට කියනවා හොරකම් කරන්න එහෙම එපා. හොරකම් කළොත් මේ වගේ දේවල් වෙනවා. ඒ කියන්නේ ලද්දන් විනාශෙති. ලබන දේවල් විනාශ වෙන එක වෙන්නේ හොරකම් කරන කෙනාට. දන් දීලා තියෙනවා. දන් දුන්නට ලැබෙනවා යාට. සසර දන් දීපු එකේ විපාකයක් විදියට විවිධ දේවල් පරිත්‍යාග කිරීමේ විපාකයක් විදියට එයාට බොහෝ වස්තු සම්පත්තිය ලැබිලා තියෙනවා. නමුත් මෙයා කරලා තියෙන්නේ මේ දන් දීලා තියෙන්නේ මේ විවිධ දේවල් පරිත්‍යාග කරලා තියෙන පූජා කරලා තියෙන්නේ හොරකම් කරලා. හොරකම් කිරීමේ විපාක දීපු එකට විපාකයට ලැබුණා හොරකම් කිරීමේ විපාකයට නැති වෙනවා. ගිනි ගන්නවා, කුඩු වෙනවා, මේ ගම් වතුරට යනවා, හොරකම් කරනවා, විවිධ දේවල් වල නැති වෙලා යනවා. වංචාවෙන් අනිත් අය ඉඩ කඩන් ටික ලියා ගන්නවා, දේපොළ ටික ලියා ගන්නවා, වංචා කරලා කපටිකම් කරලා. ඒ අපි කරපු එකේ විපාකේ අපිට හම්බ වෙන්නේ. ඒකම නැවත කෙනෙක් තව කෙනෙක් කරලා අපේ කර්ම ගෙවලා අපේ කර්ම අපි ගෙවනකොට තව කෙනෙක් කර්ම කරලා තියා ගන්න. ඒක වෙන්නේ. දැන් ඔන්න සත්ව ඝාතනයක් කියන්නකො. සත්ව ඝාතනයක් වෙනකොට ඒ සතාට මැරෙන්න තියෙනවා. ඒ සතා පණ පිටින් තැම්බිලා මැරෙන්න ඕනේ. එයා සසර කරපු පවක්. කකුලුවෙක් කියලා හිතන්නකො. කකුලුවාගේ පවක් තියෙනවා පණ පිටින් තැම්බිලා මැරෙන්න. එතකොට ඒ කර්මයේ ගෙවනවා ඒ සතා. ඒ කර්මයේ ඒ සතා ගෙවනවා. ඒ සතාට කර්මයේ ගෙවන්න අපි උදව් කරනවා. අපි කකුලුව අල්ලගෙන ඇවිල්ලා මුට්ටියකට දාලා ලිපේ තියෙනවා පණ පිටින්. එතකොට අර සතාගේ කර්මය ගෙවෙනවා කියලා අර සතා ගෙනල්ලා මුට්ටියට දාලා තඹපුව අපිට කර්මයක් රැස් වෙන්නේ නැද්ද? අරයා ගෙවාගෙන යනකොට අපි මෙහි කර තියා ගන්න. එක්කෙනෙක් ගෙවාගෙන යනකොට අනිත් එක්කෙනා ඒකට උදව් කරන්න ගියොත් කර්ම ටික ගෙවන්න උදව් කරන්න ගියොත් අපි ඒක කර තියා ගන්න. අපි ගෙවන්න ඕනේ තායි එතන ඉඳලා. අපේ කර්ම ටික ගෙවන්න කවුරු හරි උදව් කළොත් එහෙම උදව් කරනවා කියලා කියන්නේ කාට හරි අර කියන විදිහට හොරකම් කරන්න, සත්ව ඝාතනය කරන්න, බොරු කේලම් කියන රවට්ටන දේවල් වලට උදව් කරොත් එහෙම ඒක අපිට ගෙනියන්න වෙනවා. ඒක මම කියන්නේ. එතකොට ඒ වගේ හොරකම් කරන එකත් ඒ වගේ හොරකම් කිරීමේ මේ වගේ කරොත් එහෙම ඔබට මේ වගේ විපාක හම්බ වෙනවා කියලා ධර්මයෙන් දේශනා කරනවා. හොරකම් කරනවා කියලා කියන්නේ මොකද්ද හොරකම් කරනවා කියලා කියන්නේ? අන්සතු දෙයක් නොදන්වා නොකියා ගන්න එකනේ හොරකම කියලා කියන්නේ. දැන් හොරු බණ අහන හොරු කියන්නේ බණ දන්න හොරු භාවනා කරන හොරු. ඒ වගේ හොරුත් ඉන්නවා. හොරට භාවනා කරන අයත් ඉන්නවනේ. හොරට බණ කියන අයත් ඉන්නවා. Tamanට පහදවා ගන්න, Tamanට ලාභ සත්කාර ප්‍රයෝජන බලාපොරොත්තු වෙන බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා නොකියපු දෙයක් කියනවා. අර අසවල් මහරහතන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා කවදාකවත් එවැනි රහතන් වහන්සේ නමකගේ කටින් පිට වෙන්නේ නැති වචන කියනවා. මොකද්ද මේ කියන්නේ? Tamanට ලාභයේ පිණිස, Tamanට කීර්ති ප්‍රශංසා පිණිස, ජනප්‍රිය වීම පිණිස. ඒ දේවල් කරන. පොඩි කාලේ තියෙන මේ සැපත. එතකොට අර හොරා මොකද කරන්නේ? හොරා හාමුදුරුවෝ කිව්වා අන්සතු දෙයක් නොකියා නොදන්වා ගන්න එක තමයි හොරකම කියන්නේ කියලා. ධර්මය හරව ගන්නවා වාසියට. හරවගෙන ඔන්න දැන් කරේ දාගෙන ඉන්න ලස්සන මාලයක්. මේක හොරාට ගන්නමයි හිතන්නේ. කඩාගෙන යන්නමයි හිතෙන්නේ. ඒක අපි එහෙම හිතමු. හොරාට මේ මාලය කඩන් යන්නමයි හිතෙන්නේ. හාමුදුරුවෝ දේශනා කළා බණට නොදන්වා නොකියා ගත්තොත් මේක හොරකමක් වෙනවා. ඒකේ විපාකයේ දරුණුයි. කවුරුවන් නැති වෙනකන් හුදකලා වෙනකන් බලාගෙන ඉඳලා කොහෙට හරි බිත්තියකට හරි හේතු වල පිහි කෑල්ලක් හරි පෙන්නලා ඉල්ල ගන්න. එයා සතුටු වෙවි යනවා. මම මේ බලෙන් ගත්ත නෙවෙයිනේ. මම මේ නොකියා නොදන්වා හොරෙන් නෙවෙයි ගත්තේ. ඉල්ලුවාම දුන්න ඉල්ලලා අරන් ගියා. දැන් ඒක හොරකමක් නෙවෙයිද? ඒක අයිති වෙන්නේ නැද්ද හොරකමට? මම මේ කියන්නේ බොරුවත් සමහරලාවට හරව ගන්නවා වාසියට. හොරකමත් වාසියට හරව ගන්න. හැමදේම පව් කරලා ඒව හරව ගන්න ඔය බොරු කියන මිනිස්සුන්ට ඒ වාගේම කපටි අදහස් තියෙන මිනිස්සුන්ට ධර්මයක් වාසි පැත්තට හරව ගන්න පුළුවන්. ඒ වගේ දැන් අපිට සමහරලාවට ඇවිල්ලා උපාසිකාව උපාසක මහත්තුරු ඇවිල්ලා කියනවා. ඉතින් විවිධ දේවල් කියනවා ප්‍රකාශ කරනවා මෙහෙමයි ආදරට මෙහෙමයි කියලා. ඇත්තටම ධර්මයේ පැත්තෙන් කල්පනා කරලා බලලා hina වෙලා නිකන් ඉන්නවා. මොකද මේ මිනිස්සයාගේ මේ කොයිතරම් මේ කපටිකම සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්නවද කියලා. මේ කියපු බොරුව සාධාරණීකරණය කරන්න කොච්චර මේ උත්සාහ ගන්නවාද කියලා අපිත් ඉතින් ධර්මානුකූලව හිතලා සංවේගයට පත් වෙලා ඉන්නවා. ඒ වගේ අවස්ථාවන් ඕන තරම් තියෙනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තිබුණ එකම ධර්මයක් තියෙනවා. ඒ ධර්මය තමයි සත්‍ය. මේ සත්‍ය කවුරු හරි සත්‍ය බිඳිනවා නම් සත්‍ය නැති කරනවා නම් සත්‍ය යටපත් කරනවා නම් ඒ කියන්නේ බොරුව ඉස්මතු කරනවා කියන එකනේ සත්‍ය යටපත් කරනවා කියලා කියන්නේ. එහෙම කරනවා නම් ඒ කෙනා
මෙයා පින්වතුනි මුසාවාදීස ජන්තුනෝ ඒ කියන්නේ බොරු කියනවා නම් තව කෙනෙක් රවට්ටනවා නම් විතින්න පරලෝකස්සය පරලව සැපත අතහැරලා තියෙන්නේ. පරලව සැපත අතහැරලා තියෙන්නේ යා. ඒ විදිහට කියනවා නත්ති පාපං අකාර්යං කරන්න බැරි පාපයක් නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බොරුව ගැන බොරුවෙන් සිද්ධ වෙන විපාක ගැන පින්වතුනි ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒ සඳහන් කරලා තිබුණත් මම ඒ දේවල් පිළිබඳව ඔය ඇත්තෝ ඕනතරම් ශ්‍රවණය කරලා ඇති. ඒ නිසා ඒ කාරණාවන් ගැන අපි මීට පෙරත් මේ වගේ ධර්ම දේශනාවක් පැවැත්වුවා. ඒ නිසා ඒ කාරණාවන් ගැන වැඩි කියන්න උත්සාහ ගන්නෙ නැහැ. ඔය ඇත්තන්ට මම මේ මතක් කරන්න උත්සාහ ගන්නෙ යම් කිසි කෙනෙක් සත්‍ය කතා කරනවා නම් ඇත්ත කතා කරනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි ලෝතුරු බුදුබණ තැම්පත් කරලා තියෙන ගබඩාවක් කියලා එච්චර වර්ණනා කරලා තියෙනවා. ඇත්ත කතා කරන කෙනා සත්‍ය කතා කරන කෙනා එයා පින්වතුනි ලෝතුරා බුදුබණ තැම්පත් කරලා තියෙන ගබඩාවක් පුස්තකාලයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්‍ය කතා කරන පුද්ගලයා. වචන කතා කරන ආකාරයේ අනුව පුද්ගලයෝ තුන් දෙනෙකුට බෙදෙනවා. එක්කෙනෙක් ඉන්නවා ගූතබාණි කියලා. තව කෙනෙක් ඉන්නවා පුප්පබාණි කියලා. තව කෙනෙක් ඉන්නවා මදුබාණි කියලා. දැන් තම තමන් මේ බණ අහන දාස් ගානක් ලොකු කුඩා පින්වතුන් කල්පනා කරන්න ඕනේ මම මේ තුන් දෙනාගෙන් කවුද කියලා. එක් සමහරු ඉන්නවා පින්වතුනේ කට ඇරියොත් කියන වචන හරි ගඳයි. කටේ ගඳට වඩා වචනය ගඳයි. වචනය ගඳයි. ඒවා අහන මිනිස්සුන්ගේ මුහුණු ඇකිලෙනවා. නහය ඇකිලෙනවා. කන් වලට ඇඟිලි ගහ ගන්න හිතෙනවා. අහක බලා ගන්න හිතෙනවා. තමන් එක්ක කුඩා දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ගේ කන් දෙක ඇස් දෙක වහ ගන්නවා. සමහර අම්මලා අපි දැකලා තියෙනවා. සමහර මිනිස්සු කතා කරනකොට ඇස් වහනවා දරුවන්ගේ. කන් දෙක වහනවා දරුවන්ගේ අතින්. ඒ වගේ පින්වතුනේ සමහර වචන සමහර මිනිස්සු කතා කරනකොට හරි ගඳයි. ඒවා මතක් කරනකොටත් ගඳයි. ඒවා අහගෙන ඉඳලා අපිට ඒක ඇහිලා අපි ඒක අහගෙන ඉඳලා යන්නේන ගමන් නැත්තම් වෙනත් අවස්ථාවක නිින්දට ගිහිල්ලා හරි මතක් වෙනකොට අයියෝ කියලා හිතෙනවා හරි ගඳක් දැනෙනවා ඒක. අප්‍රසන්නතාවයක් ඇති වෙනවා. මේ වගේ දෙයක් මේ මිනිස්සයා කිව්වා කියලා යම් තැනකදී අපිට ඕන මගතොටකදී ඇහෙනවා කෙනෙක් ඒ වගේ ගඳ ගහන වචන ටිකක් කතා කරනවා. ඒක අපි ගෙදර ඇවිල්ලා කාට හරි කියන්න උත්සාහ ගන්නවා. කියන්න උත්සාහ ගත්තත් ඒකේ තියෙන ගඳ වැඩිකමට අපේ කටින් පිට වෙන්නෙත් නැහැ කිව්වේ මොකද්ද කියලා. අත්දැකීම් තියෙනවද නැද්ද? මොකද අපි අරක කිව්වොත් එහෙම ආපහු ගඳ ගහනවා. අපේ කටින් පිට වෙන්නේ නැහැ ඒ වගේ ගඳ ගහන වචනයක්. එතකොට බලන්න ඒවා නැවත නැවත මතක් වෙනකොට අර අසුචි ගොඩක් අවුස්සනවා වගේ ආයි ගඳ ගහනවා. ඒ වගේ පින්වතුන් එවැනි වචන කතා කරන අය ඉන්නවලු මේ සමාජයේ. ඒ අයට කියනවා ගූතබාණී කියලා. අසුචි වගේ වචන පිට කරනවා කියලා කියනවා. ඊගාවට තව කෙනෙක් ඉන්නවා පුප්පබාණී කියලා. මෙයා කතා කරන්නේ හරියට සුවඳින් විවිධ වර්ණයින් පිටිච්ච මල් වට්ටියක් වගේ මලක් වගේ තමයි කතා කරන්නේ. හරි ලස්සනයි වචන. එයාගේ වචන ටිකක් අහගෙන ඉන්නකොට හරි ලස්සන වචන අකුරු දාලා තමයි එයා කතා කරන්නේ. හරි නිර්වෝල්, හරි පිරිසිදුයි. ඒ වචන අහගෙන ඉන්නකොට පුදුම මිහිරිතාවයක් තියෙන්නේ. පුදුම සුවඳක් තියෙනවා මේ වචන කතා කරනකොට. හරි පැහැදිලිව නිර්වෝල්ව වැටහෙනවා. සමහරු කතා කරන ඒවා පැහැදිලි නෑනේ, තේරෙන්නේ නෑනේ ඒ වගේ. හරි නිර්වෝල්ව පැහැදිලිව වැටහෙනවා මේ වචන කතා කරන පුප්පබාණී කියලා කියනවා. සුවඳයි වචන, ලස්සනයි වචන. මදුබාණී කියලා කියනවා. තව කෙනෙක් ඉන්නවා. එයා කතා කරන හරි රහයි. අහන්න රහයි. අහගෙන ඉන්න හිතනවා. අහලා හොඳට මැහුණා. දෙතුන් පාරක් ඇහුණා. ආයි පාරක් කියන්නකො කියලා කියනවා. හරි රහයි. කන් වලට හරි මිහිරි මේ වචන කතා කරනකොට. ඒ හඬ අහන්න දවසකට සැරයක්වත් ඒ හඬ ඇහුනේ නැත්තම් කෑවේ නෑ වගේ කියලා හිතෙනවා. නිකන් අසනීපයි වගේ හිතෙනවා. සමහරුන්ගේ කතාවල් ඒ වගේ. හරි රහයි හඬ අහගෙන ඉන්න. ආසයි හඬ අහගෙන ඉන්න. හරි මිහිරි කතා කරන වචන ටික. ඒ හඬ ආන්න ඒ වගේ ඉන්නවා. ගූතබාණි, පුප්පබාණි, මදුබාණි. මීපැණි වගේලු. ඒ අය කතා කරනකොට. මදුබාණි කෙනා පැණි වගේලු. කනට පැණි කරනවා වගේ කියලා කියනවා. මේ කියන මුසාවාදය කියන වචනයෙන් අපි මේ පැහැදිලි කරන්න උත්සාහ ගන්නේ මෙතනට ලෙන්ගත් වෙලා අවනත වෙලා හීලෑ වෙලා බොරුව කියන වචනය පාවිච්චි කරන්න යම් කිසි කෙනෙක් උනන්දු වුණොත් උත්සාහ ගත්තොත් බොරු කියන්නේම අපි මුලදී මතක් කරා ලාභය, කීර්තිය, ප්‍රශංසාව, නම්බුනාම, යසස බලාපොරොත්තු වෙන. එතකොට ඒ බලාපොරොත්තුවෙන් යම් කිසි කෙනෙක් ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා, ස්ත්‍රී හෝ වේවා, පුරුෂ හෝ වේවා කරන්න බැරි අපරාධයක් නැහැ කියලා පැහැදිලි කළා. ඒ කරන්න බැරි අපරාධයක් නැහැ කියන එකේ භයානක තැනක් තියෙනවා. ඒ භයානක තැන තමයි පින්වතුනි ධර්මදේශනාව ආරම්භයේදීම මතක් කළා. ඊටාම කලාතුරකින් මේ ලෝකයට පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනයක් තියෙන කාලේ, බුදුබණ පදයක් ඇහෙන කාලේ, උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ජීවමානව වැඩ ඉන්න කාලේ, ඒ වගේම බුද්ධ පුත්‍රයාණන්
බුදුරජාණන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් අනුදැන වදාළ අරහත් ධජය දරාගෙන ජීවමානව වැඩ ඉන්න කාලෙමේ. එතකොට මේ කාලයේදී පින්වතුනි යම් කිසි කෙනෙක් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් මිත්‍යාව පතුරවන්න උත්සාහ කළොත් ධර්මයේ යට ගහලා ඒකේනා කරන අපරාධය මෙච්චරයි කියලා නිමා කරන්න සීමා කරන්න බෑ යාට ලැබෙන විපාකය. ගිහි වේවා පැවිදි වේවා කවුරු වුණා. ධර්මය මෙයයි කියලා අධර්මය කියා දෙනවා බොහෝ තැන්වල අපි දැකලා තියෙනවා. හරියට සංවේගයටපත් වෙනවා අපි ඒව අහලා සමාල්ලාට මේ විදිහට බුදුහාඳුරු මේ විදිහට මේ කාරණාව ගැන කියා දීලා තියෙනවා කියලා පට්ට බොරු කියන්නේ. මේ මාධ්‍යවල කියනවා. සමහර හාමුදුරුවරු කියනවා. සමහර දායකයෝ ධර්ම සාකච්ඡාවලට ඇවිල්ලා කියනවා. මේ තන මෙහෙම තියෙනවා කියලා කියනවා. ත්‍රිපිටකයේ කොහෙවත් නැති පසු කාලීනව එක එක්කිනා වාසියට දාගත්ත වචන. දාගෙන කියනවා මේව මෙතන මේ විදිහට තියෙනවා කියලා. එතකොට ඒ වගේ පින්වතුනේ යම් කිසි කෙනෙක් මිත්‍යාවට මේ බොරුවෙන් ධර්මය මෙයයි කියලා අධර්මය කියා දීලා යම් කිසි කෙනෙක් මිත්‍යාවට යොමු කළොත් එහෙම එයාට බුද්ධාන්තර ගානක් යනකම් පින්වතුනේ සත්‍යයක් නම් හම්බ වෙන්නේ නැහැ. ධර්මයක් නම් මුණ ගැහෙන්නේ නැහැ. ධර්මය හොයාගෙන යන මිනිස්සු අධර්මයට යොමු කරන මිත්‍යාවට යොමු කරන තැන් තියෙනවද නැද්ද? ඕනතරම් තියෙනවා. මෙච්චර නිර්මල බුදුබණ තියෙද්දි මේ තරම් සුන්දර ධර්මයක් තියෙද්දි මේ තරම් සුන්දර බුදුදහමක් ජීවමානව වැඩ ඉන්න කාලේදීම පින්වතුනි විවිධාකාරයේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු අදහන්න අපිට කියන්නේ නැද්ද? විවිධ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. දෙවියෝ කියලා කියන්නේ පින්වතුනි මහා පුණ්‍ය නිධානයන් සිද්ධ කරගත්ත පින් කරගත්ත බොහෝම ප්‍රියමනාප ස්වරූපයෙන් ඉන්න සත්පුරුෂ අදහස් තියෙන ඒ වාගේම සසර පින් වඩපු පුණ්‍යවන්තයෝ. ප්‍රියමනාප දර්ශන තියන අය, සොඳුරු වචන කතා කරන අය, කරුණා මෛත්‍රිය පතුරවන අය දෙවියෝ කියලා කියන්නේ. පින් කරලා දිව්‍යාත්ම ලබන්නේ. පින් කරලා සසර කරපු පිනක ප්‍රතිඵලයක් විදියට. එතකොට ඒ වගේ සෞම්‍ය වචන කතා කරන, ඒ වාගේම සුන්දර දර්ශනයක් තියෙන, කාරුණික හදවත් තියෙන සසර පින් වඩපු කෙනෙක් නම් දෙවියෝ කියලා කියන්නේ. ඒ දෙවියෝ ලවා මිනිස්සුන්ට පලි ගහන්න බෑ නේද? දෙවියන්ට ඕනි මොනවද? දෙවියන්ට ඕන කරන්නේ පින්. අපි ශ්‍රද්ධා භක්තියෙන් පින් සිද්ධ කළා. ඒ පින් අනුමෝදන් කිරීමයි සිද්ධ කරන්න ඕන. වෙන වෙන දේවල් ප්‍රයෝජන බලාපොරොත්තුෙන් ලාභ සත්කාර බලාපොරොත්තුෙන් ධර්මයෙන් ඈත් කරගෙන ඈත් කළා මිනිස්සු ඔය කියන අධර්මයට යොමු කළොත් එහෙම දෙවියෝ අර කියපු විදියට මහා පුණ්‍ය කර්මයන් සිද්ධ කරගෙන කුසල කර්මයන් සිද්ධ කරගෙන දේවාත්මයකට ගිහිල්ලා මේ අසුචි වලින් පුරවපු ශරීරයක් අතර මනුස්ස ශරීරයක් අතර රිංගයිද ඇවිල්ලා හිතන්නවත් පුළුවන් කියලා හිතන පුළුවන්ද? එහෙමයි කියලා. එහෙමෙන්නේ නැහැ පින්වතුනි. ඒගොල්ලෝ මිනිස් ගඳටත් සෑහෙන්න අකමැති ඈතින් ඉන්නේ. ඈතින් ඉඳලා දිව්‍ය කන් වලින් දිව්‍ය ඇස් වලින් බලන්නේ. මේ අපි ළඟට ඇවිල්ලා බලන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුදු සුවඳට මහරහතන් වහන්සේලාගේ ඒ සුවඳට ඇවිල්ලා වන්දනාමාන කරලා උපස්ථාන කළා. ඒ ඇරෙන්න මේ පෘථජන බොරු කියන කේලම් කියන මස් කන ඊගාවට පින්වතුනි මේ ඒ වගේ මේ ශරීරයේ ගඳ ගහන මිනිසු ගාවට ඇවිල්ලා මිනිසුන්ගේ ශරීරය තුල සිංගලා ජීවත් වෙන්න දෙවියන්ට කිසිම උවමනාකමක් නැහැ. එතකොට ඒවට මිනිස්සු රැවටිලාද නැද්ද? මේ බෞද්ධ කියන අපේ අය තමයි හුඟක් රැවටිලා ඉන්නේ. අපේ අය තමයි මේ සත්‍ය පින්වතුනි අපි මතු කරලා දෙන්න ඕනේ. මේ විපතින් මිනිස්සු මුදව ගන්න ඕනේ. මේ බණ ටික අහලා එක්කෙනෙක් හරි මේ කාරණා පැහැදිලි නැතනක් තියෙනවා නම් අපෙන් අහන්න. එක්කෙනෙක් හරි නිවැරදි වුණොත් පින්වතුනි අවෙච්ච ප්‍රසාදයටපත් වුණොත් ඔය මිත්‍යාවෙන් දවසකට හරි මොහොතකට හරි ඈත් වුණොත් එහෙම මේ දේශනා කරන මටත් මේ දේශනාවට දායකත්වයේ දක්වපු යත්තන්ටත් බෞද්ධයා නාලිකාවටත් අප්‍රමාණ පිං සිද්ධ වෙනවා. එක මොහොතකට හරි මිත්‍යාවෙන් ඈත් වෙන්න එක පුද්ගලයෙකුට පුළුවන්කම ලැබුණොත් මේ බණ අහන දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පුද්ගලින්ගේ. ඒ නිසා පින්වතුනි මේ මිත්‍යාවෙන් අයින් වෙන්න ඕනේ. දෙවියෝ කියලා කියන විරූපී ශරීර තියන අය නෙමෙයි. දැන් මේ බණ අහන මේ පින්වතුන් කල්පනා කරන්න එළියට බහිනකොට දැක්කොත් එහෙම කඩු කිනිසි අතේ තියාගෙන ඉන්න මිනි ඔලු එල්ලගෙන ඉන්න දිව අඩි ගානක් ඇදගෙන ඉන්න නේද? මේ දෙවියෝද මේ දෙවියෝ නෙවෙයි මේ යක්ෂයෝ ප්‍රේතයෝ මේ අමනුෂ්‍යයෝ මේ. සරියුත් හාමුදුරුවෝ කියලා කියන මේ ශාසනයට දරුවන් බිහි කරන අම්මා කියලා. මුගලන් හාමුදුරුවෝ කියලා කියන දරුවෝ හදන අම්මයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සරියුත් හාමුදුරුවෝ දරුවෝ වදන අම්මා, මුගලන් හාමුදුරුවෝ දරුවෝ හදන අම්මයි කියලා විදියට සලකන්නේ කියලා. මේ ශාසනේ ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ තරම් මහා කරුණාවකින් පිරිච්ච මහරහතන් වහන්සේලා දෙන්න පැත්තකට දාලා ඒ දෙපැත්තේ පාටින් ඉන්න වෙන දෙවිවරු ගෙනත් තියාගෙන ඉන්න. දෙවිවරු ගෙනත් තියාගෙන ඉන්න. බුද්ධ මන්දිරේ පවා. ඉතින් මේක මේ ශාසනය පවත්වාගෙන යන්න තව දවසක් හරි චිරපැවැත්ම වෙනුවෙන් හේතු වෙනවද? දවසකින් හරි විනාශයට හේතු වෙනවද? මේ දේවල් විනාශයටයි හේතු වෙන්නේ. දෙවිවරුන්ට පින්වතුනි දිව්‍ය ලෝකවල අර වගේ මහා පින්කම් සිද්ධ කරගෙන පුණ්‍ය නිධානයන් සිද්ධ කරගෙන දිව්‍ය ආත්මයකට ගියන් පස්සේ අපි ගිහිල්ලා දෙන
දෙන සල්ලි වලින් දිව්‍ය ලෝකෙ වියදම් කරන්න බෑ. අපේ සල්ලි වලින් දිව්‍ය ලෝකෙ ගණන් ගන්න නැහැ. දිව්‍ය ලෝකෙ නෙමෙයි මේ රටින් එහාට ගියන් පස්සේ වෙන රටකට ගියත් ගණන් ගන්න නැහැනේ අපේ රුපියල්. ඒ සල්ලි වලට මාරු කරගන්න වෙනවා. පඳුරු පාක් කුඩන් කියන ඒවා වැඩක් නැහැ. ඕවා බොරු. තේරෙනවද? දිව්‍ය ලෝකෙ ගෙනියන්න දෙන්න එපා. ඊළඟට කාට හරි නැති බැරි කෙනෙකුට කැම වේලක් ගනීමේ අරමුණින් දුන්නට කමක් නැහැ. දිව්‍ය ලෝකෙ ගෙනියන්න සල්ලි දෙන්න එපා. ඊගාවට පින්වතුනි දෙවියෝ කියලා කියන්නේ මේ ගස් කොළන් වල හැදෙන මේ ගෙඩි පළතුරු කන අය නෙමෙයි. අලබතල කන අය නෙමෙයි. අපි විවිධ අවස්ථාවල දේශනා කරනවා. පන්සලට ගියත් බුදුන් වඳින්න ගියත් පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරපු පූජනීය ස්ථානවල පවා සමාපatti සුවයෙන් වැඩ හිටපු ස්ථානවලදී පවා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මල් ටිකක් තෙල් ඩිංගක් කරගෙන යනවා පුංචි බෑග් එක සොපින් කවර එක එල්ල පද්ද අරන් යනවා ගිහිල්ලා බුදුහාන්ට සමාල්ලාට පැන් ටිකක් ගහන්නෙත් නෑ මල් ටික තියලා ඇවිල්ලා සුවඳ පැනින් නාවලා කැපසර ජටාවල් බැඳගෙන මුඛවාඩම් බැඳගෙන සුවඳ පැනින් සෝදපු පළතුරු වට්ටි ගිහිල්ලා දෙයියන්ට ගිහින් දෙනවා. බුදුහාඳුරන්ට අර විදිහට සලකලා අතන්ට ඇවිල්ලා දෙවියෝ කියලා ඉන්න කෙනෙකුට ගිහින් දෙන්න. දෙවියෝ කියලා පීතිබක් හම්බවිසත. ඒගොල්ලෝ ප්‍රීතියෙන් ඉන්නේ. නේ අපි දෙන දේවල් වැඩක් නෑ. හැබැයි දෙවියෝ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු පුණ්‍යවන්ත දෙවිවරු පිං සිද්ධ කරගෙන දේවාත්ම වලට කියපු දෙවිවරු මිනිස්සු දිහා බලනවා. මිනිස්සු දිහා බලන්නේ අසත්පුරුෂ දුර්දාන්ත මිනිස්සු දිහා නෙමෙයි. අයුක්තියෙන් අසාධාරණයෙන් ඉන්න මිනිස්සු දිහා නෙමෙයි. නේද? ඔය මිරිස් කරල් දෙහිගිඩි වාහන වල එල්ලන් යන මිනිස්සු දිහා නෙමෙයි. ඒවා මිත්‍යා දෘෂ්ටිය. ඒවා කොහොම කොයි විදිහට ආවද කියලා අපි දන්නෙත් නෑ. මෑතක තියෙන මේ බෞද්ධයෝ තමයි ගොඩක් මේවා කරන්නේ. ඒ නිසා බෞද්ධයන්ට මේවා කියන්න ඕනේ. හැම ගෙදරකම මේ පහුගිය කාලේ ඉන්නව අර බඩ තියෙන මිනිස්සෙක් මොකද්ද පිළිමයක් ගෙනල්ලා ආයතනවල සල්ලි දදා තිනවා තන. මොනවටද මේ මිනිස්සු රවට්ටන්නේ? මේවකින් ඇති වෙන සෙතේ මොකද්ද? හොඳ හිතින් අම්මගේ තාත්තගේ පින්තූරයක් තියලා අම්මට තාත්තට වැඳලා ආයතනයට ඇතුල් වෙන්නකො. අම්මයි තාත්තා මේ ලෝකේ බුදුහාඳුරන්ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළානේ ගෙදර බුදුන් කියලා. ගෙදර බුදුන් කියලා බුද්ධෝයිව මාතා බුද්ධෝයිව පිතානේ. බුදුහාඳුර එහෙම කිව්වනම් ඒ බුදුහාඳුරන්ට ගෙදර බුදුන්ට මෙලව ජීවත් වෙලා නැතත් පින්තූරයක් කර තියලා මල් ඩිංගක් තියලා ආයතනයට ඇතුල් වෙනවා නම් ව්‍යාපාරේ පටන් ගන්නවා නම් හඳුන් කුරක් පත්තු කරනවා නම් පින් සිද්ධ වෙනවානේ. ඒ අම්මටයි තාත්තා. මේ ධර්ම දේශනාව මම මේ කිව්වේ මේ බොරුව නිසා කිසිම හිරිකිතයක් නැතුව කියන මේ මිනිස්සු රවට්ටන්න කියන ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුෙන් කියන මේ බොරුව නිසා හරි අනතුරක් සිද්ධ වෙලා තියෙනවා අපේ බෞද්ධයන්ට. වෙන රටවල් වලට ගියාම ඕව නැහැ. ඔය තරම් මේ මහා මිත්‍යා දෘෂ්ටික ඇදහිම් මෙච්චර නැහැ. මේ මිනිස්සුන්ගේ. හුඟක් රටවල් වල මේ අපේ මිනිස්සු අපේ බෞද්ධයෝ අපේ ටික තමයි මේ දැහැගෙන තියෙන්නේ. ඉතින් අපි මේවා සිහිපත් නොකළොත් එහෙම අපි මේවා කියා නොදුන්නොත් එහෙම අපේ දායක කාරකාදීන් අපිට දම්පැන් පූජා කරන මිනිස්සු මේ විහෙර විහාරස්ථාන ටික පන්සල් ටික මේ ප්‍රමණකින් හරි ආරක්ෂා කරගෙන ඉන්න අපේ අහිංසක බෞද්ධයෝ ටික සතර අපායට වැටෙනවා. නොමග යනවා. මිත්‍යාවි ගිලෙනවා. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවන්ට එහා තවත් කෙනෙක් හොයන්න යන්න ඕන නැහැ. ඔය කිසිම දෙවියෙකුට අපිට සල්ලි ගෙනත් දෙන්න බෑ. ඔය කිසිම දෙවියෙකුට අපිට දරුවෝ ගෙනත් දෙන්න බෑ. ඔය කිසිම දෙවියෙකුට අපේ ව්‍යාපාර දියුණු කරවන්න බෑ. විභාග පාස් කරලා දෙන්නත් බෑ. එතකොට ඔය කිසිම දෙවියෙකුට එහෙම දෙයක් කරන්න බෑ. ඉතින් දිව්‍ය ලෝකේ ඉන්න වෙනම කතාවක් තියෙන දිව්‍ය ලෝක දෙවියන්ගේ. ඒගොල්ලන්ටත් තියෙනවා ප්‍රශ්න එහෙ. අපේ මිනිස්සු මෙහි සද්ගුණවත් ක්‍රමෙන් ජීවත් වුණොත් එහෙම සිල්වත්ව ජීවත් වුණොත් එහෙම ආන්න මේ මිනිස්සුන්ට දෙවියෝ බුදුහාමුදුරන්ගේ ආඥාවක් නිසා මේ මිනිස්සුන්ට දෙවියෝ ආශිර්වාද කරනවා. දෙවියෝ ඒගොල්ලොන්ව රැක ගන්නවා. ඒ ඇරෙන්න දෙයක් දෙවියන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න ගියොත් එහෙම මිල මුදල් ඉඩ කඩම් වවන දේවල් ඊගාවට ව්‍යාපාර දියුණු කරන දේවල්. ඉතින් එහෙම නැතිනම් කැෂියර් එකේ දෙවියෙක් ගෙනල්ලා තියන්න ඕනේ. නැත්තම් විභාග ලියවන්න ඕනේ දෙවියෝ දාලා. එහෙම වෙන්නේ නැහැ. මේක කොච්චර කියන්න උත්සාහ ගත්තත් කිව්වත් මේක සමහරලාට මේ කට ඇරලා කියන්නෙත් නැහැ. ලාභ ප්‍රයෝජන නැති වෙයි කියලා. පින්වතුනි මේවට ඇලුම් කරපු මේවට නැඹුරු වෙලා ඉන්න මේවා පස්සේ යන මේ වගේම ජීවත් වෙන ඒ වගේ ලාභ ප්‍රයෝජන වලට වසී වෙච්ච වසඟ වෙච්ච පිරිසක් ඉන්නවා. මේ කාරණාවන් පැහැදිලි කරලා දෙනකොට මතු කරලා දෙනකොට මේවා කියා දෙනවට ඒවට කැමතිත් නැහැ. දේශකයාණන් වහන්සේත් එක්ක වෛර බඳිනවා. ඊට පස්සේ අපේ පින්වත් සෝම ස්වාමීන් වහන්සේට උනේ ඒකනේ. ඒ වගේ පින්වතුනි මේ මිත්‍යාවේම ගිලිලි ඉඳලා මිත්‍යාවම වපුරාගෙන ඉන්න මිනිස්සුන්ට මේවා කියනකොට හොඳ නැහැ. රිදෙනවා. නමුත් අපේ සදැහැති පින්වතුන් අදටත් මේ විහෙර විහාරස්ථාන ටික පරිස්සම් කරගෙන ඉන්නේ. සර්වඥ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගෙන ඉන්නේ. අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට සදැහැ සිතින්
ඉතින් හරි හම්බු කරලා දුක් ඉඳලා හම්බු කරන මිල මුදල් වියපැහැදම් කරලා උන්වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරන්නේ පින්වතුනි මිත්‍යාව වැළඳ ගන්න නෙමෙයිනේ. සතර අපායේ යන්න පාර හදා ගන්න නෙමෙයිනේ. දවසකට හරි මරණ මංචකයේදී හරි අපි සම්‍යක් දෘෂ්ටියට එන්න ඕනේ නිසානේ මේ. ඉතින් මේ කාරණාවල් අපි හංගන්නේ නැතුව කියා දෙන්න ඕනේ. දෙවියන්ට ඔබ පින් දෙන්න, දෙවියන්ට බාරහාර වෙන්න, දෙවියන්ට ඇත්ත කතා කරන්න. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. හැබැයි බණ පොතේ ඉන්නවා බුදුන් සරණ ගියපු දෙවිවරු. මාර්ගඵලලාභී දෙවිවරු බණ පොතේ සඳහන් කරලා තියෙනවා. එවැනි දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඒ දෙවියන්ට කියන්න අපිව රකින්න කියලා. එතකොට ඒ කාරණාව සිද්ධ කරන්න වෙන වෙන දේවල් තුලින් අපි මිත්‍යාවට ගිහිල්ලා වැරදි වැටහීම් වලට ගිහිල්ලා ඒ වගේ සිද්ධ කරගන්නා වූ අනතුරු පින්වතුනි දවසකින් දෙකකින් තුනකින් ඉවර වෙන්නේ නැහැ. සංසාරේ පුරාවට ආත්ම දාස් ගානක් ඒකේ අනතුරු භුක්ති විඳින්න වෙනවා අපිට. ආපහු මෙච්චර ලස්සන බුදුදහමක් තියෙද්දි බෞද්ධ දර්ශනයක් තියෙද්දිත් මේකට පයින් ගහලා නිකාන් අපි අඳුරේ අතපත ගන්න ගියොත් එහෙම ආයි අපිට පිහිටක් වෙන්න පිළිසරණ මේ යන විදිහට නම් ආපහු මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් පින්වතුනි යහපත් වූ බණපදයක් අහන්න නම් අපිට ලැබෙයි කියලා අපිට හිතන්න බෑ. තා අවුරුදු 100කින් 200කින් නිර්මල බුදු බණපදයක් ඇහි කියලා අපිට හිතන්න අමාරුයි මේ මනුෂ්‍ය ලෝකේ. ඒ තරමටම මිත්‍යාවට ගිලිලා ලාභ සත්කාර ප්‍රයෝජන පස්සේ හඹා යන යුගයකට ඇවිල්ලා තින්නේ. මිනිස්සු මෙච්චර බණ කියන රටේ මේ තරම් බණ ඇහෙන රටේ මුර්ග සංඥාවට මිනිස්සු හොයාගෙන ගිහිල්ලා මිනිස්සු මනුෂ්‍ය ධර්මයන් වල්මත් වෙච්ච කාලයක් මේ. ඉතින් ඒ නිසා අපි වීරය වඩමු, උත්සාහ ගනිමු. කිසිම ප්‍රයෝජනයක් ලාභයක් නැහැ මිත්‍යාව තුළ. ඒ නිසා ඒවා හිතේ රැවටීමක් විතරයි තියෙන්නේ. ඒ වගේන් මිදිලා හදවතින්ම අපි බුදුන් සරණ යමු. ඒ වාගේම නොබිඳෙන නොසිඳෙන ශ්‍රද්ධාවක් අපේ හිතේ ඇති කර ගනිමු. ඒ තුලින් පින්වතුනි අපිට ලොකු රැකවරණයක් තියෙනවා. සසර විමුක්තිය පිණිස හේතුවක් බවට පත් වෙනවා. මේ දේශනා කරපු ධර්මානුශාසනාව අද දවසේදී ඔබට දේශනා කරේ මහත් වූ කරුණාවෙන්මයි. ඒ වාගේම ඔබ සසර ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙන්මයි. ඔබ ධර්මයට කිට්ටු කිරීමේ බලාපොරොත්තුවෙන්මයි. සසර දුක් නිවා ගැනීමේ බලාපොරොත්තුවෙන්මයි. ඒ නිසා මේ ශ්‍රවණය කළා වූ ධර්මානුශාසනාව දේශනා කරපු ස්වාමීන් වහන්සේටත් ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දිනාටමත් සංසාර දුක් කෙලවර කර ලබන උතුම් මහා නිවන් සෝය පිණිස පාරමී ධර්මයක් වේවා කියලා සාදු සාදු සාදු. සදහවත්නි එම ධර්මානුශාසනා පවත්වන්නට යෙදුණු මාතර උඩපරැක්ක ශ්‍රී ජනදත්තාරාමාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද උස්සැලේ රතනජෝති පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. No, that